මගේ ආදරණීය ළමයි ටික බලාගෙන ඇති අද මොකද්ද පාඩම කියලා නේ. හොඳයි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ක්‍රියාපද කියන පාඩම. මේ ක්‍රියාපද කියන පාඩම දරුවනේ ටිකක් දිග පාඩමක් නේද? ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේක වීඩියෝ මාලාවක් විදිහට ටිකක් ඉදිරියට අරගෙන යන්න. එහෙමනම් ආරම්භයක් විදිහට අපි අද කතා කරමු වාක්‍යයක තියෙන කොටස් පිළිබඳව. වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි උක්තය. උක්තයත් එක්ක ඉතා වැඩි සම්බන්ධතාවයක් පෙන්වන දෙවෙනි එක තමයි ආඛ්‍යාතය. ඊළඟට වාක්‍යයේ අර්ථය ලබා දෙන්න අපි පාවිච්චි කරනවා තව එකක් ඒ තමයි කර්මය. එහෙනම් නැවත මතක් කරු මේ කොටස් තුන. එක උක්තය, උක්තයටම අපි කියනවා කර්තෘ කියලා. දෙක ආඛ්‍යාතය, ආඛ්‍යාතයට අපි කියනවා ක්‍රියාපදය කියලා. තුන කර්මය. එහෙනම් මෙන්න මේ උක්තය ආඛ්‍යාතයේ කර්මය කියන කොටස් තුන අපි කොහොමද වාක්‍යයක අඳුනගන්නේ? පහවසරට නම් ඇත්තටම මෙතන ගොඩක්ම වැදගත් වෙන්නේ උක්තයයි ආඛ්‍යාතයයි. එහෙනම් අපි බලමු කොහොමද වාක්‍යයක උක්තය නිවැරදිව හඳුනාගන්නේ කියලා. හරි දරුවනේ අපි මේ කර්තෘ සොයන ක්‍රියාවලිය වාක්‍යයක කර්තෘ සොයන ක්‍රියාවලිය උදාහරණ කිහිපයක් මගින් අඳුනගමු. කොහොමද මේ වාක්‍යයක කර්තෘ හොයන්නේ කියලා. අපි බලමුකෝ පළවෙනි උදාහරණය. අම්මා දර කඩනවා නේද? අම්මා දර කඩනවා. දෙක සීයා හවස තේ බොනවා. තුන්වෙනි උදාහරණේ කුරුල්ලා කෑම සොයනවා. බලන්න දරුවනේ මේ වාක්‍ය තුන ගත්තාම වාක්‍යයක මුලින්ම අඳුනගන්න ලේසිම දේ තමයි ක්‍රියාපදය. දැන් පළවෙනි එකේ ක්‍රියාපදය කඩනවා. දෙවෙනි එකේ බොනවා. තුන්වෙනි එකේ සොයනවා. දැන් අපි ඊළඟට බලන්න ඕන කවුද මේ ක්‍රියාව කරන්නේ? දර කඩනවා. කඩනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? අම්මා. වාක්‍යයේ පැහැදිලිවම පේනවා මේ අම්මා තමයි දර ටික කඩන්නේ. නේද? එහෙනම් මේ වාක්‍යයේ කර්තෘ අම්මා. බොනවා. නේද? බොනවා කවුද බොන්නේ? සීයා තමයි තේ බොන්නේ. එහෙනම් සීයා තමයි පුතා මේ වාක්‍යයේ දෙවනි වාක්‍යයේ කර්තෘ. කුරුල්ලා කෑම සොයනවා. සොයනවා කියන වැඩේ කරන්නේ කවුද? කුරුල්ලා. අන්න දරුවනේ. තුන්වෙනි වාක්‍යයේ කර්තෘ කුරුල්ලා. නැත්නම් උක්තය කුරුල්ලා. හරි සරලයි නේද? මේ වාක්‍ය තුනේම උක්තය මුලට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිනේ? හැබැයි හැම වාක්‍යයකම දරුවනේ මේ උක්තය මුලට යෙදෙන්නේ නැහැ. අපි බලමුකෝ උදාහරණ කිහිපයක් අරගෙන වාක්‍යයක මුලට උක්තය නොයෙදෙන අවස්ථා කිහිපයක්. බලන්නකෝ මෙන්න මේ උදාහරණ කිහිපය. හැමදාම හවසට මම බුදුන් වඳිනවා. සතියේ දවස්වල මුදලාලි කඩයට යනවා. සෙනසුරාදා ඉරිදා අපි පාසල් යන්නේ නැහැ. බලන්න මේ උදාහරණ තුන දිහා බැලුවහම අර කලින් වගේ වාක්‍ය මුලට කර්තෘ නැත්තම් උක්තය යෙදිලා නැහැ. බලමුකෝ. දැන් මේකේ ක්‍රියාව තමයි අපි කලින් වාක්‍යවල වගේමයි ක්‍රියාපදේ තමයි අඳුරගන්න ඕනේ. දැන් මේකේ ක්‍රියාපදේ බැලුවොත් එහෙම වඳිනවා. කවුද වඳින්නේ? මම තමයි වඳින්නේ. එහෙනම් මේකේ කර්තෘ මම. යනවා. දෙවෙනි වාක්‍යය යනවා. දෙවෙනි වාක්‍යය යනවා කියන වැඩේ කරන්නේ කවුද? මුදලාලි. නේද? එහෙනම් මුදලාලි තමයි මේ දෙවෙනි වාක්‍යයේ කර්තෘ. ඊළඟ එක බලන්නකෝ සෙනසුරාදා ඉරිදා අපි පාසල් යන්නේ නැහැ. යන්නේ නැහැ කියන ක්‍රියාව කරන්නේ කවුද? අපි. එහෙනම් මේකේ උක්තය තමයි අපි. කර්තෘ තමයි අපි. පැහැදිලිද? එහෙනම් වාක්‍යයක ක්‍රියාපදය අනුව තමයි උක්තයවත් කර්තෘව අඳුරගන්න ඕනේ. දැන් දරුවනේ අපි බලමු මේ වෙනස්ම වාක්‍ය කිහිපයක් උදාහරණ විදියට. අමරගේ බෑගය නයනා වීසි කරනවා. තාත්තාගේ සරම අම්මා සෝදනවා. බල්ලාගේ වැඩේ බූරුවා කරනවා. බලන්න මේ වාක්‍ය තුන බැලුවාම පැහැදිලිවම පේන්නේ නැහැ එකපාරම අපි රැවටෙනවා මේ වාක්‍යවලට. දැන් මෙතන ඉන්නවා පළවෙනි වාක්‍ය බැලුවාම අමර සහ නයන කියලා දෙන්නෙක්. හැබැයි ඇත්තට මේ වාක්‍යේ දෙන්නෙක් නැහැ. ඉන්නේ නයන විතරයි. හේතුව මේ වීසි කරනවා කියන වැඩේ කරන්නේ නයන විතරයි. නයන වීසි කරන්නේ අමරගේ බෑගය. එහෙනම් මෙතන උක්තය කවුද? උක්තය තමයි නයනා. නේද? මෙතන වෙනස තමයි ඇත්තටම ඒක බැලු බැලමට පේනවා හරි අඩුයි. අපි ළමයි රැවටෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ වීසි කරයි කියන ක්‍රියාව පැහැදිලිව කරන කෙනා අල්ල ගන්න ඕනේ. නේද? එහෙනම් වීසි කරයි කරන වැඩේ කරන්නේ කවුද? නයනා. එහෙනම් එයා තමයි උක්තය නැත්තම් කර්තෘ. බලමු දෙවෙනි වාක්‍යය. තාත්තාගේ සරම අම්මා සෝදනවා. දැන් සෝදනවා කියන වැඩේ කරන්නේ කවුද? සෝදන්නේ අම්මා. නේද? එතකොට මේකේ තාත්තගේ සරම කියන්නේ කර්මය.
නේද? එහෙනම් සෝදනවා කියන වැඩේ කරන්නේ අම්මා. එහෙනම් උක්තේ හේවත් කර්තෘ අම්මා බවට පත් වෙනවා. 3. බල්ලාගේ වැඩේ බූරුවා කරනවා. දැන් මේ කරනවා කියන දේ කරන්නේ කවුද? බූරුවා. එහෙනම් මේකේ කර්තෘ හේවත් උක්තය බූරුවා. පැහැදිලි නේද? හොඳයි. මේක හොඳට පුරුදු වෙන්න ඕන වාක්‍ය රටාව. අපි තව වාක්‍ය රටාවකට යමු. බලන්න දරුවනේ මේ උදාහරණ ටික. ගුරුවරයා පුතෙකු දිරිමත් කරනවා. දඩයක්කරු සිංහයෙකු දඩයම් කරනවා. පුංචි පුතා ඇටින්නක දැක බිය වුණා. කිරිල්ලි පැටවුන් රකින්නවා. දරුවන් කිලිටි කළ ඇඳුම් අම්මා සෝදනවා. දරුවනේ බලන්න මේ වාක්‍ය කීපය බැලුවාම දැන් මේකේ පළවෙනි උදාහරණය අපි ගත්තොත් ඒකේ හරියටම අපිට අඳුරගන්න අමාරුයි මොකක්ද මේකේ උක්තේ කියලා. නේද? ඒ කියන්නේ මේ කරනවා කියන ක්‍රියාව කවුද හරියටම කරන්නේ? හොඳයි. බලමු ඇත්තටම මෙතන උක්තය කවුද කියලා. මේ වාක්‍යයට අනුව දරුවනේ උක්තය ගුරුවරයා. එතකොට මේ වාක්‍යයේ මේ මැද තියෙන පුතෙකු කියන එක ඒකත් නාමපදයක් නේ. එතකොට දරුවනේ මේ පුතෙකු කියන කොටස මේ වාක්‍යය ඇතුලේ තියෙන අනුක්ත පදයක්. අනුක්ත පදයක් කියන්නේ මොකක්ද? අනුක්ත පදයක් කියලා කියන්නේ වාක්‍යයක උක්තය කර්මය ආඛ්‍යාතයට අමතරව වාක්‍යයේ අර්ථය පැහැදිලි කරන්න යොදා ගන්න තවත් ප්‍රාණවාචී නාමපදයක්. අපි මෙන්න මේ උදාහරණය බලමුකෝ. සිංහයා නරියා පසුපස පන්නයි. දරුවනේ මේ උදාහරණ දිහා බැලුවහම ඔයාලට පේනවා මේ උදාහරණය ඇතුලේ හරියටම පැහැදිලි නැහැ. කවුද පන්නයි කියන ක්‍රියාව කරන්නේ? සිංහයාද නරියාද පසුපස පන්නන්නේ. අන්න ඒ වගේ වෙලාවකට හොඳට බලන්න දරුවනේ මෙතන සිංහයා සහ නරියා කියන උක්ත පද දෙකම තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේකේ ගැළපෙන උක්ත පදය, නිවැරදි උක්ත පදය තියෙන්නරලා අපිට අනිත් නාම පදය අනුක්ත කරන්න. එහෙනම් බලන්නකෝ දරුවනේ මේක නිවැරදි වුණාම කොහොමද? සිංහයා නරියෙකු පසුපස පන්නයි. බලන දරුවනේ එතන හරියටම පැහැදිලි වෙනවා කාගේ පිටිපස්සෙන්ද කවුද පන්නන්නේ කියලා. පේනව නේද? එහෙනම් උක්ත එකයි සාමාන්‍යයෙන් අපි පහ වසරට අදාළ වාක්‍යයක ලියන්නේ. එහෙනම් මෙතන බලන්න සිංහයා උක්ත වෙනවා, නරියෙකු කියන වචනය අනුක්ත වෙනවා. එහෙනම් දරුවනේ අපි මේ පාඩමින් තවත් පොඩි පාඩමකට හැරෙමු. ඒ තමයි නාමපදයක් කොහොමද උක්ත පදයක ඉඳලා අනුක්ත පදයක් බවට පත් කරන්නේ. ඒක අපිට වැදගත් වෙනවා ඕනෑම වාක්‍යයක උක්ත පදය නිවැරදිව හඳුනා ගන්න. හොඳයි. නාමපදයක් අනුක්ත කිරීම. කොහොමද නාමපදයක් අනුක්ත කරන්නේ? හරිම ලේසි. නාමපදය පුරුෂ ලිංග නම් නාමපදයේ අගට ඌ අකුර යෙදනවා. එහෙමත් නැත්නම් නාමපදයේ අගට එකු ශබ්දය එකතු කරනවා. බලන්නකෝ උදාහරණ. ගොවියා ගොවියෙකු ගොවියෙකු බවට පත් වෙනවා. ළමයා ළමයෙකු ළමයෙකු බවට පත් වෙලා අනුක්ත වෙනවා. සිංහයා කියන උක්ත පදය සිංහයෙකු සිංහයෙකු කියලා අනුක්ත කරන්න පුළුවන්. අලියා කියන නාම උක්ත පදය අපට අනුක්ත කරන්න පුළුවන් අලියෙකු අලියෙකු කියන එක දාලා. එහෙනම් පැහැදිලිද? පුරුෂ ලිංග නාම පදයක් අගට කූ අකුර එන විදියට නැත්නම් ශබ්දයක් විදියට නම් එකු ශබ්දය ලැබෙන විදියට අපිට පුළුවන් උක්ත පදයක් අනුක්ත කරන්න. ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදයක් නම් අපිට පුළුවන් අගට ක අකුර එන විදියට. එහෙමත් නැත්නම් අගට අක ශබ්දයේ එන විදියට අනුක්ත කරන්න. උදාහරණ බලමු. ගෙවිලිය ගෙවිලියක, දැරිය දැරියක බවට පත් වෙනවා. සිංහ දේනුව සිංහ දේනුවක බවට පත් වෙලා අනුක්ත වෙනවා. කෙනෙරක් කෙනෙරක බවට පත් වෙලා අනුක්ත වෙනවා. එහෙනම් පැහැදිලි නේද? පුරුෂ ලිංග නාම පදයක් අගට කෝ අකුර එහෙම නැත්නම් එකු ශබ්දය දානවා. ස්ත්‍රී ලිංග නාම පදයක් අගට ක අකුර නැත්නම් අක කියන ශබ්දය දානවා. දැන් ප්‍රාණවාචී බහුවචන නාම පදයක් නම් මෙතන ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. බහුවචනයි නම් අපි අගට අල්නයන්න නැත්නම් අන් කියන ශබ්දය දාලා ඒක අනුක්ත කරනවා. ගොවියෝ ගොවියන් බවට පත් වෙනවා. දැරියෝ දැරියන් බවට පත් වෙනවා. සිංහයෝ කියන උක්ත පදය අපි සිංහයන් කියලා අනුක්ත කරනවා. සත්තු කියන උක්ත පදය අපි සතුන් බවට පත් කරලා අනුක්ත කරනවා. මෙන්න මේ ක්‍රම තුන තමයි අපි සාමාන්‍යයෙන් උක්ත පදයක් අනුක්ත පදයක් බවට පත් කරන සාමාන්‍ය ක්‍රමය. පොදු ක්‍රමය. හැබැයි ආදරණීය දරුවනේ පොදු ක්‍රමයෙන් පිට පැනපු එහෙමත් නැත්නම් සම්මත ක්‍රමයෙන් පිට අනුක්ත බවට පත්වන පද වර්ග කීපයකුත් තියෙනවා. බලන්නකො මේ උදාහරණ ටික. මම
කියන උක්ත පදය අනුක්ත කරන්න මා කියලා තමයි අනුක්ත කරන්නේ. අර අපි කතා කරපු සම්මත ක්‍රමයකින් මම කියන එක අනුක්ත කරන්න බෑ. එහෙනම් මම මා බවට පත් වෙනවා. අපි අප බවට පත් වෙනවා. තෝ කියන නාම පදය තා බවට පත් වෙනවා අනුක්ත වෙනකොට. තොපි තොප බවට පත් වෙනවා. ඔව්හු ඔවුන් බවට පත් වෙලා අනුක්ත වෙනවා. පැහැදිලි නේද? එහෙනම් දරුවනේ මෙන්න මේ සම්මත ක්‍රමයෙන් පිට තියෙන අනුක්ත වද ටික අපි කටපාඩම් කරගන්නවා. ඒක විභාගයට ගොඩක් වැදගත් වේවි. හොඳයි. තවත් එක දෙයක් අපි මේ පාඩම ඇතුළේ ඉගෙන ගමු. ඒ තමයි උක්ත සහ අනුක්ත ලෙස වෙනස් නොවන පද කිහිපයකුත් අපිට පහවසර සඳහා තියෙනවා. බලන්නකෝ මේ වචන මොනවද කියලා. ඔහු කියන එක. ඔහු කියන නාම පදය උක්තයක් විදියටත් අනුක්තයක් විදියටත් පාවිච්චි කරනවා. නුඹ නුඹ කියන වචනය උක්තයක් විදියටත් අනුක්තයක් විදියටත් පාවිච්චි කරනවා. ඒ වගේමයි නුඹලා. ඇය සහ ඈ මේ වචන පහ උක්තය සහ අනුක්ත කියන දෙකටම බලපෑත්වෙනවා. තේරුණා නේද? එහෙමනම් මගේ දරුවනේ මම හිතනවා නාමපදයක් අනුක්ත කරන විදිය ගැන යම් අදහසක් ඔයාලට ඇති කියලා. මේ පාඩම තව ටිකක් හොඳට බලා ගන්න. අපි එහෙමනම් ආයිම අපේ මුල් පාඩමට යමු. නැවත වතාවක් මේ උදාහරණ ටික බලමුකෝ. ගුරුවරයා පුතෙකු දිරිමත් කරනවා. දඩයක්කරු සිංහයෙකු දඩයම් කරනවා. පුංචි පුතා ඇතින්නක දැක බිය වුණා. කිරිල්ලි පැටවුන් රකින්නවා. දරුවන් කිලිටි කළ ඇඳුම් අම්මා සෝදනවා. දැන් මේ උදාහරණ ටික කියනකොට අර මුල් අවස්ථාවට වඩා මගේ දරුවන්ට යම් අවබෝධයක් තියෙනවා මේකේ උක්ත අනුක්ත කියන දේ ගැන. හොඳයි. දැන් අපි බලමු මේ වාක්‍ය කිහිපේ කොහොමද අපි කර්තෘ හොයන්නේ නැත්නම් උක්තේ හොයන්නේ කියලා. හොඳයි. බලන්නකෝ පළවෙනි වාක්‍යය. ගුරුවරයා පුතෙකු දිරිමත් කරනවා. මේකේ ක්‍රියාපදය කරනවා. මේ කරනවා කියන ක්‍රියාපදය ඊළඟට මේකේ අනුක්තය තමයි පුතෙකු. එහෙනම් උක්තය තමයි ගුරුවරයා. දෙවෙනි උදාහරණය බලමුකෝ. දඩයක් කරු සිංහයෙකු දඩයම් කරනවා. එහෙනම් කරනවා තමයි මේකේ ක්‍රියාපදය. එහෙනම් හොඳට පේනවා කූ අකුරකින් අවසන් වෙලා තියෙනවා සිංහයෙකු. එහෙනම් ඒක තමයි අනුක්තය. දඩයක් කරු තමයි මේ කරනවා කියන ක්‍රියාව කරන්නේ. එහෙනම් දඩයක් කරු තමයි දරුවනේ මෙතන උක්තය. පුංචි පුතා ඇතින්නක දැක බිය වුණා. මේකේ ක්‍රියාපදය තමයි බිය වුණා. ඒ වගේම තමයි මෙතන ක අකුරෙන් අවසන් වෙලා තියෙනවා ඇතින්නක. එහෙනම් ඒක තමයි අනුක්තය. එහෙනම් කවුද මේක මේ ඇතින්නක කියන සතාව දැකලා බය වුණේ? පුංචි පුතා. එහෙනම් මෙතන උක්තය පුංචි පුතා. කිරිල්ලි පැටවුන් රකින්නවා. රකින්නවා කියන්නේ ක්‍රියාපදය. පැටවුන් කියලා කියන්නේ අනුක්තය. අල්නයන්ෙන් අවසන් වෙලා තියෙනවා. එහෙනම් මේකේ උක්තය තමයි කිරිල්ලි. දරුවන් කිලිටි කළ ඇඳුම් අම්මා සෝදනවා. හොඳයි. මේ සෝදනවා කියන ක්‍රියාපදය කරන්නේ කවුද? දරුවන්ද අම්මද? හොඳට බලන්න දරුවන් කියන නාමපදය අගට අල්නයන්ෙන් අවසන් වෙලා තියෙනවා. එහෙනම් දරුවන් කියන්නේ අනුක්ත පදයක්. එහෙනම් මේ වැඩේ සෝදනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? අම්මා. එහෙනම් මේකේ උක්තය අම්මා. බලන්න දරුවනේ අපි මේ කොටස් කිහිපෙදී ටිකක් විශේෂ වූ වාක්‍ය රටාවල උක්තය සොයන විදිය ගැන බැලුවා. එහෙනම් හොඳට මේ ටික බලා ගන්න නැවත වතාවක්. හොඳයි. දරුවනේ එහෙනම් අපි අද ඉගෙන ගත්තා වාක්‍යයක කොටස් තුන ගැන සහ ඊට අමතරව අපි ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා උක්ත සහ අනුක්ත කියන කොටස් දෙක. හරි නේද? එහෙනම් දැන් අපිට වාක්‍යයක උක්තය නැත්නම් කර්තෘ සොයාගන්න සහ අනුක්ත පදේ හොයාගන්නත් ක්‍රියාපදය අඳුරගන්නත් හැකියාවක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ ක්‍රියාපදවල කොහොමද ක්‍රියාපද රීති ටික වැඩ කරන්නේ නැත්නම් ක්‍රියාපද රීතිත් එක්ක කොහොමද වාක්‍ය ටික හදන්නේ කියන එක ගැන කතා කරමු. එහෙනම් අදට නවතිනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු. සුබ දවසක්.